දැකලා තියෙද පන්සල්වල මිදුලේ මතුපතු ගානේ කවුද? ලොකු හාමුදුරුවෝද පොඩි හාමුදුරුවෝද? පොඩි හාමුදුරුවෝනේ. පොඩි කාලේ නම් අපිට ඉඳලා කොස්ස පුරුදු කරා. මං අවුරුදු 15ක් ගෙදර ඉඳලා පන්සලට ගියා. පන්සලට ගිහිල්ලා පළවෙනියට බැනුම් ඇහුවේ මොකටද දන්නවද? පළවෙනි වතාවටම ලැජ්ජ වුණේ ඉදලක් අල්ලන්න දන්නේ නැහැ කියලා. අවුරුදු 15ක් ගෙදර හිටියා. මටම විලි ලැජ්ජයි. ඉදලක් අල්ලන්න දන්නේ නැහැ. පන්සලෙන් තමයි ඉදල කොස්ස අතට හුරු කරේ. පන්සලෙන් තමයි උදැල්ලක් අරගෙන තනකොළ ගහක් ගලවන්න පුරුදු කරේ. පන්සලෙන් තමයි ඇඳුමක් හොද ගන්න පුරුදුනේ. පන්සලෙන් තමයි කාමරයක් අස් කරගන්න පුරුදුනේ. පන්සලෙන් තමයි පොතක් පතක් හරියට පිළිවෙලකට තියාගන්න පුරුදුනේ. පන්සලේදී තමයි පාඩම් කරන්න එකුණත් පුරුදුනේ. අද අපි මෙතෙන්ට ආව මතක තියාගන්න ඉගෙනගෙන විශ්වවිද්‍යාලයකට ආව විතරක් නෙවෙයි. ඉදලක් කොස්සක් දුන්නොත් අතු ගන්න පුළුවන්. උදැල්ලක් දුන්නොත් තනකොළ ගහක් ගලව ගන්න පුළුවන්. දානෙ ටික නැති වුණොත් දානෙ ටික උයාගෙන ගන්න උනත් පුළුවන්. ලොකු හාමුදුරුවෝ අපිව හැදුවේ ලොකු හාමුදුරුවොත් එක්ක ජීවත් වෙන්න නෙවෙයි. කොහොමද? ලොකු හාමුදුරුවෝ නැතුවත් තනියම ජීවත් වෙන්න.